iPhone PT එක්සෑම් එක අලුතෙන් අප්ඩේට් වෙලාද? දැන් ඉස්සර කරපු දේවල් කරන්න බැයිද? රීස්කෝරින් වැඩ කරන්නේ නැද්ද? ඔය වගේ ඔයගලන්ට මේ කාලේ තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර අරගෙන මේ වීඩියෝ එකෙන් මම ආවා. රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක මම මිහිරංග යස්ව PT වෙතින්. හරි. ඉතින් අපි දැක්කා මේ සමාජ මාධ්‍ය ඔස්සේ සහ ගොඩක් YouTube channel වල පවා කසකුසුවක් යනවා අලුතෙන් PT exam එක අප්ඩේට් වෙලා තියෙනවා එක එක දේවල් වෙලා තියෙනවා මේ exam එක ඇතුලේ ස්පීකින් තවදුරටත් වැඩ කරන්නේ නැහැ human involvement ඇවිල්ලා කියලා ඔය වගේ කාරණා ගොඩක් කටි කතා වෙනවා. ඉතින් ඇත්තටම දැන් මේ exam එක අලුතෙන්ම අප්ඩේට් උනේ ගිය අවුරුද්දේ අගෝස්තු වල තමයි massive update එකක් උනේ. ඒ අගෝස්තු වල අප්ඩේට් එකේදී වෙච්ච චේන්ජස් පවා දැන් කතා වෙනවා. ඒ කියන්නේ මේ දවස්වල වුණා වගේ. ඒ නිසා මම මුලින්ම හිතුවා ඒ කියන්නේ අගෝස්තු අප්ඩේට් එකේ මොනවද උනේ කියලා පොඩ්ඩක් බ්‍රීෆ්ලි ඔයගලන්ට කියලා ඉන්න. මේක ගැන මම වෙනම වීඩියෝස් කරලා ඇති අපේ channel එකේ. නමුත් හරියටම ඔයගලන්ට ඒ කියන්නේ දැන් මේක වෙන් කරලා අඳුර ගන්න ඕන නිසා සමහර කට්ටිය මේ දැන් වුණා වගේ කතා කරන අප්ඩේට්ස් දැන්ට අවුරුද්දකට කලින් උනේ කියන එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒකට මම කියන්නම් අගෝස්තු ගිය අවුරුද්දේ අගෝස්තු 7 වෙනිදා ඉඳලා ආපු අලුත් අප්ඩේටඩ් ස්කෝර් ගයිඩ් එකට අනුව මොනවද PT එක්සෑම් එකේ වෙච්ච වෙනස්කම් කියලා කෙටියෙන්. පළවෙනි එක තමයි ඔයගොල්ලෝ දන්නවා ස්පීකින් ටාස්ක් දෙකක් අලුතෙන් ඇඩ් වුණා. සමරයිස් ගෲප් ඩිස්කෂන් රෙස්පොන්ඩ් ටු සිටුේෂන් කියලා. එතකොට ඒ ටාස්ක් දෙක අලුතෙන් අප්ඩේට් එකෙන් පස්සේ ඇඩ් වෙච්ච එකක්. ඒක මේ දැන් එන එකක් නෙමෙයි අවුරුද්දකට කලින් වෙච්ච එකක්. ඊට පස්සේ ස්කෝරින් ඩිස්ට්‍රිබියුෂන් එක. ඒ කියන්නේ ඉස්සර ලකුණු හම්බුණා දැන් එක එක ටාස්ක් වලින් අපි හිතමු දැන් රීඩ් අලවුඩ් කියන ප්‍රශ්නේ ගත්තොත් රීඩින් සහ ස්පීකින් කියන දෙකටම ලකුණු හම්බුණා. හැබැයි මේ අප්ඩේට් එකෙන් පස්සේ රීඩ් අලවුඩ් කියන ප්‍රශ්නේ ස්පීකින් වලට විතරක් අදාළ ප්‍රශ්නයක් වුණා. fill in the blanks reading කියන මුලින්ම fill in the blanks reading and writing කියලා රීඩින් වල මුලින්ම තියෙන ප්‍රශ්නේ. දැන් ඒක හඳුන්වන්නේ fill in the blanks drop down කියලා. ඒක ඉස්සර හම්බුණා රීඩින් රයිටින් දෙකටම දැන් හම්බෙන්නේ රීඩින් වලට විතරයි. ඊළඟට fill in the blanks listening වලිනුත් listening සහ writing දෙකටම ඉස්සර ලකුණු හම්බුණා දැන් හම්බෙන්නේ listening වලට විතරයි. ඒතර ඔන්න ඔය විදිහේ scoring distribution එකේ වෙනස්කම් ඒ අප්ඩේට් එකත් එක්ක සිද්ධ වුණා. ඒ වගේම scoring weightage එක ඉස්සර වැදගත් ප්‍රශ්න දැන් එච්චර වැදගත්කමක් නැති වෙලා තියෙනවා. ඉස්සර වැදගත් නැති ප්‍රශ්න දැන් වැදගත් වෙලා තියෙනවා. එහෙම අප්ඩේට්ස් වුණා. ඒ කියන්නේ උදාහරණයක් රීඩ් අලවුඩ් කියන ප්‍රශ්නේ ගත්තොත් රීඩින් වල 3න් එකක් විතර ස්පීකින් වල ටෝටල් ලකුණු වලින් භාගයක් විතර කවර් කරන ප්‍රශ්නයක්. ඒක තවදුරටත් වැඩ කරන්නේ නැහැ. අප්ඩේට් එකෙන් පස්සේ රීඩ් අලවුඩ් කියන ප්‍රශ්නේ රීඩින් වලට විතරක් සාමාන්‍යයෙන් 7ක් 8ක් වගේ ලකුණු වෙන ප්‍රශ්නයක් බවට පත් වුණා. ඊළඟට එස්සේ එක සමරි දෙක ඉස්සර පොඩි වැදගත්කමක් තිබේ. සමරි එකක් 5 වගේ තමයි ස්කෝර් කරේ. එසේ එකට 12ක් 15ක් හම්බුනේ. දැන් කෙලින්ම රයිටින් වල ලකුණු වලින් 3න් එකක් විතරම එසේ එක සහ සමරයිස් රිටන් ටෙක්ස්ට් කියන එක කවර් කරනවා. ඒ කියන්නේ ඕපන් රෙස්පොන්ස් රයිටින් ටාස්ක් වලට මේ අප්ඩේට් එකෙන් පස්සේ ලොකු බරක් ආවා. එතකොට මේ වගේ ස්කෝරින් වේටේජස් වල වෙනස්කම් සිද්ධ වුණා. ඊට පස්සේ ස්කෝරින් පැටර්න්ස්. ඉස්සර ස්පීකින් ෆ්ලුවන්සි බලපු විදිහට නෙමෙයි මේ අප්ඩේට් එකෙන් පස්සේ ෆ්ලුවන්සි ප්‍රොනන්සියේෂන් බලන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉස්සර ටිකක් අපි පොඩි හෙසිටේෂන් එකක් වුණත් එකක් කිව්වත් එකක් කිව්වත් ගොඩක් දුරට ෆ්ලුවන්සි බෑන්ඩ් එක ගොඩක් අඩු වුණා. නමුත් මේ අප්ඩේට් එකෙන් පස්සේ අපිට ගොඩක් ප්‍රැක්ටිකල් විදිහට බලන්න, ඒ කියන්නේ ප්‍රැක්ටිකල් එරර්ස් වලදී ලකුණු අඩු නොකර ඉන්න විදිහට මේක ගොඩක් රියලයිස්ඩ් ඇල්ගොරිතම් එකක් ඒගොල්ලෝ ඩිවෙලොප් කරලා තියෙනවා. එතකොට දැන් ලොකුවට එහෙම පොඩි පොඩි වැරදි වුණා කියලා අපිට ලොකුවට ලකුණු අඩු වෙන්නේ නැහැ. මේක ගැන මම කතා කරලා තියෙනවා. මගේ 90 ගත් අප්ඩේට් එකෙන් පස්සේ 90 ගත්ත වීඩියෝ එකේ ඔයගලන්ට ඒ වීඩියෝ එකත් channel එකේ තියෙනවා බලන්න පුළුවන්. ඊට පස්සේ scoring improvement. ඉස්සර fully මේක AI scoring තිබ්බේ 2024 නොවැම්බර් ඉඳලා open response task වලට කියන්නේ describe image retail lecture කියන ප්‍රශ්න දෙකට human involvement එකක් ඒගොල්ලෝ අඳුනලා දුන්නා. ඒ කියන්නේ මිනිස්සෙක් විසිනුත් verify කරනවා ඔයාගේ answer එක genuine ද කියලා. ඒක ඒගොල්ලෝ extend කරා මේ update එකෙන් පස්සේ writing task වලටත් essay සහ summary දෙකටත්. දැන් එතකොට සියලුම speaking සහ writing task ඒ කියන්නේ open response පැත්තේ speaking සහ writing task ඔයාගේ human involvement එකක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සෙක් බලලා genuine ද කියලා verify කරනවා. හැබැයි මතක තියාගන්න මේක ඉතින් හැමෝටම වෙන්නේ නැහැ. ඔයාගේ ආන්සර් එක ජෙනුයින් නැත්තම් තමයි එහෙම වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ආන්සර් එක AI එකෙන් ෆ්ලැග් කරොත් ඔයා මෙන්න මේ එයාට ඒ කියන්නේ AI එකට හිතන හැටියට ඔයා ටෙම්ප්ලේට් එකක් කරලා තියෙන්නේ මේ කියලා කියන්නේ ඕගනයිස්ඩ් ආන්සර් එකක් මෙමරයිස්ඩ් ආන්සර් එකක් දීලා තියෙන්නේ කියලා එයා මනුස්සයෙක්ට දාලා වෙරිෆයි කරනවා. ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. ඒතකොට අපිට හොඳම දේ තමයි මනුස්සයෙක්ට නොයව AI එකෙන්ම අපිට ස්කෝර් එක ගන්න පුළුවන් විදිහට අපි ආන්සර් එක ඕගනයිස් කරගත්තොත් අපිට ඒ ගැටලුවට මුහුණ දෙන්න වෙන්නේ නැහැ.
ඊළඟට ටයිම් ලිමිට්ස්. ඒ කියන්නේ දැන් අලුතෙන් ස්පීකින් අප්ඩේට් ප්‍රශ්න දෙකක් ඇඩ් වෙච්ච නිසා සහ ප්‍රශ්න ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. ඉස්සර එකක් දෙකක් ආව ප්‍රශ්න දැන් දෙකක් තුනක් එනවා. අන්න ඒ වගේ. ඒතකොට සාමාන්‍යයෙන් ටයිම් එක සාමාන්‍යයෙන් ටිකක් ලොකු වෙලා තියෙනවා එක්සෑම් එකේ. හැබැයි ඒ අතරෙම රීඩින් ටාස්ක් එක අපි දැක්කා සාමාන්‍යයෙන් ටයිම් එක ඉස්සර විනාඩි 30ක් විතර හම්බුණා. හැබැයි විනාඩි 23ත් 30ත් අතර කියලා තමයි ඒගොල්ලන්ගේ ස්කෝ ගයිඩ් එකේ තියෙන්නේ. නමුත් විනාඩි 30ක් විතර හම්බෙච්ච ටාස්ක් එක දැන් විනාඩි 23කට 24කට බැහැ අඩු වෙලා තියෙනවා. ඒතකොට රීඩින් වල පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා ටයිම් මැනේජ් කරන එක. ඒක මම ඉස්සරහට වෙනම කතා කරන්න. ඒතකොට මේ අප්ඩේට්ස් වලින් පස්සේ මම දෙපාරක් එක්සෑම් එක කරා. එකපාරක් 90 දැම්මා. ඒ සියලුම මගේ එක්ස්පීරියන්ස් එක සහ මම පාවිච්චි කරපු ස්ට්‍රැටජිස් ගැන වෙනමම වීඩියෝ එකක් අපේ channel එකේ තියෙනවා. ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. මම මෙතන link එකත් ටැග් කරලා තියන්නම්. එතකොට ඒකෙන් බලාගෙන මේ වෙනස්කම් මතක තියාගන්න මේ වෙනස්කම් උනේ දැනට අවුරුද්දකට කලින් නැතුව මේ අද ඊයේ නෙමෙයි. ගොඩක් අය මේවත් අද ඊයේ වෙච්ච ඒවා ගණයට දාලා කතා කරනවා. ඒ නිසා තමයි මම මුලින්ම මේ ටික කිව්වේ. ඊට පස්සේ අපි බලමු මීට අමතරව කට්ටිය මේ දවස්වල කතා වෙන සමහර දේවල් මොනවද කියලා. ඒවා කොච්චර දුරට ඇත්තද කොච්චර දුරට බොරුද කියලා. ඉතින් පළවෙනිම මතය තමයි මේ PT ස්පීකින් වෙනස් වෙලා තියෙනවාද කියන එක. PT ස්පීකින් වලට මොකද රීසන්ට්ලි ඒගොල්ලෝ මේ කියන්නේ අපි කියන්නේ කට්ටිය කිව්වා මේ අපි කොච්චර හොඳට කරත් ස්පීකින් වලට ලකුණු එන්නේ අනිත් ටික මේ අපිට ලකුණු එනවා PT ස්පීකින් වල මොනාරි අඩුවක් තියෙනවා කියලා. අතරම මේක ඒ කියන්නේ ටිකක් ජූලි මාසේ මුල හරියේ ඒ කියන්නේ මගේ ස්ටුඩන්ට්ස් ලගෙත් මම දැක්කා යම් කිසි මට්ටමක අඩුවීමක්. හැබැයි ඒක නිකන් එක తాවකාලිකව වෙන්න පුළුවන් දෙයක් කියන්නේ. මොකද මේ කියන්නේ ස්පීකින් කියන එක මෙහෙමනේ ඒ කාලේ කැරගෙන ප්‍රශ්නවල ලේසි අමාරුකම් මත ඊට පස්සේ දැන් මේ සිස්ටම් එක කාලෙන් කාලට ඒගොල්ලෝ කොහොමත් අප්ඩේට් කරනවා. එතකොට ඉතින් අප්ඩේට් වෙවි යන සිස්ටම් එකක් සමහර වෙලාවට සිස්ටම් අප්ඩේට්ස් වගේ දෙයක් නිසා පොඩි කෙටි කාලයකට ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒවා ඉතින් වෙන්න පුළුවන්. හැබැයි එහෙම ඒ කියන්නේ සැලකිය යුතු විදිහේ නිකන් ඒ කියන්නේ දැන් ආයි ස්පීකින් වලට ලකුණු එන්නෙම නැහැ. එහෙම නැත්නම් මේ ස්කෝ ගයිඩ් එක වෙනස් වෙලා ස්පීකින් බලන විදිය වෙනස් වෙලා එහෙම කිසි දෙයක් වෙලා නැහැ. අදටත් ඔයගොල්ලෝ PSN official site එකට ගිහිල්ලා බැලුවොත් එහෙම කිසිම අප්ඩේට් එකක් කිසිම නිවුස් එකක් නැහැ. සහ ස්කෝ ගයිඩ් එක තාම අපි පරණ අර අගෝස්තු 25න් පස්සේ පාවිච්චි කරන අප්ඩේටඩ් ස්කෝ ගයිඩ් එකමයි පාවිච්චි වෙන්නේ. එතකොට ඒගොල්ලෝ බැඳී සිටිනවා ඒ ස්කෝ ගයිඩ් එකේ ලකුණු හම්බ වෙන විදියට ලකුණු දෙන්න. නැත්නම් බැහැනේ කියන්නේ ප්‍රශ්න කරන්නේ ප්‍රශ්නෙට ලකුණු හම්බෙන්නේ කොහොමද කියලා තියෙන මාකින් ස්කීම් එක තමයි ස්කෝ ගයිඩ් එක කියන්නේ. ඒතකොට ඒක වෙනස් වෙලා නැත්නම් අපිට කියන්න බෑ මේ ටාස්ක් වලට වෙනස් වෙලා තියෙනවා ලකුණු හම්බ වෙන විදිය වෙනස් වෙලා තියෙනවා කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි දෙයක්. ඒ නිසා මේක ගැන බය වෙන්න එපා. මොකද ඊට පස්සේ අපේ ස්ටුඩන්ට්ස්ලා ස්පීකින් ස්කෝ කරා මේ ළඟදිත් ඕන තරම් සුපීරියර් ගත්තු අය සහ ඔයගොල්ලෝ අපේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන්ස් වල හිටියා නම් මගේ 16 වෙනි ඕවරෝල් 90 එකත් මේ ගිය ජුලයි අන්තිම හරිය තමයි අපි අචීව් කරේ. එතකොට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ස්පීකින් වලට මුකුත් ප්‍රශ්නයක් වෙලා නැහැ. ඔයගලන්ට එක්සෑම් එක කරගෙන යන්න පුළුවන්. පොඩි කාලෙක යම් එහෙම වීම් තියෙන්නේ නැති. නමුත් දැන් ඔයගලන්ට ආයෙත් සාමාන්‍ය විදිහට ඔයගොල්ලෝ හරි ස්ට්‍රැටජිස් පාවිච්චි කරොත් මේ ස්පීකින් විතරක් නෙමෙයි ඕනම ටාස්ක් එකකට කලින් කරපු ඒ දේවල් එක්කම වැඩේ කරගෙන යන්න පුළුවන්. එහෙම කිසිම මේ අප්ඩේට් එකක් වෙලා නැහැ. සේම් ස්කිල්ස් තමයි සේම් මාකින් ස්කීම් එක තමයි තියෙන්නේ. ඒකට ඒක ගැන බයක් තියෙනවා නම් ඒක මුලින් අතහැරගන්න. දෙවැනි කාරණය මේ රීසන්ට්ලි අපි දැක්කා ගොඩක් අය මේ සමහර අය කියනවා මේ බීප් සවුන්ඩ් එකක් ඇහෙන්නේ නැහැ කියලා ස්පීකින් වල. කියන්නේ දැන් කතා කියන්නේ මේ කිවර වෙලා බීප් සවුන්ඩ් එකක් ඇහෙන්නේ නැහැ කියලා. ඒක ඇත්තටම පස්සේ දැන් ස්ටුඩන්ට්ස්ලා දැන් අපේ සාමාන්‍යයෙන් මාසෙකට ස්ටුඩන්ට්ස්ලා 50ක් විතර මගේ එක්සෑම් එකට ෆේස් කරනවා. ඒගොල්ලොත් එක්ක කතා බහ කරපු දේවල් වලින් ඒගොල්ලන්ගෙන් ගත්ත ෆීඩ්බැක් එකෙන් මට තේරුණු දෙයක් තමයි කියන්නේ බීප් සවුන්ඩ් එක තියෙනවා. හැබැයි ඒක කලින්ට වඩා ගොඩක් අර ඉන්ටෙන්සිටි එක අඩු වෙලා තියෙනවා. ගොඩක් හිමීට ඇහෙන්නේ. එතකොට සමහර කෙනෙක්ට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇත්තටම දැන් බීප් සවුන්ඩ් එක කියන ඒවා කියන එක මේ ඉස්සර සමහර ටාස්ක් වල තිබ්බේ නැහැ. දැන් උදාහරණයකට රිපීට් සෙන්ටෙන්ස් ගත්තොත් කලින් මේ දැන් අවුරුදු 2කට විතර කලින් ගත්තොත් බීප් සවුන්ඩ් එකක් තිබ්බේ නැහැ. මොකද බීප් සවුන්ඩ් එකක් ඇහෙනවා කියන එකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි ඔළුවේ ඕගනයිස් කරගෙන ඉන්නවා ආන්ස් එකක්. එකපාරට බීප් ගාපු ගමන් ගොඩක් වෙලාවට අර ඔළුවේ තියෙන ටික ඔක්කොම අමතක වෙලා යන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම බීප් සවුන්ඩ් එක නැත්තම් ඇහෙනව අඩුයි නම් ඒක ඔයගොල්ලෝ හොඳ පැත්තට දකින්න. ඒක හොඳයි. එතකොට ඒ කියන්නේ මෙහෙම ආන්ස් එකේ කොහොමද අර බාර් එක යන්න පටන් ගන්නවනේ. ඒ අපි බලාගෙන ඉන්න ඕනේ ස්ක්‍රීන් එක දිහා. එතකොට ඒ බාර් එක යන්න පටන් ගත්තාම ඔයාලට කියන්න තියෙන්නේ. එහෙම හදිස්සි වෙන්න දෙයක් නැහැ. මොකද තප්පර 3ක් නිහඬව හිටියොත් තමයි ඔයාගේ ඔටෝ සබ්මිට් වෙන්නේ. තප්පර 3ක් කියන්නේ ලොකු කාලයක්. තප්පර 3ක් කියන්නේ. ඒ නිසා එච්චර ටයිම් එකක් ඔයාලට ඉන්න ඕනේ නැහැ. ඔයා හොඳට ආන්ස් එක ඕගනයිස් කරගෙන බීප් ටෝන් එක ඇහුණා හෝ නැතා අර බාර් එක යන්න පටන් ගත්තාම ආන්ස් එක දෙන්න.
ඒක තමයි ඔයා කරන්න ඕන හොඳම දේ. එතකොට බීප් සවුන්ඩ් එක නෑ කියලා කියන්න බෑ. එක එක්කෙනාගේ කනට ඇහෙන විදිය. සමහර අයට ඇහෙනවා, සමහර අයට ඇහෙන්නේ නෑ. ඔය ඒ කියන්නේ ඒකෙන් තේරුම් ගන්න පුළුවන් දේ තමයි බීප් සවුන්ඩ් එක හිමීට තමයි ඇහෙන්නේ. එතකොට ඒ නිසා ඒක මත ඩිපෙන්ඩ් වෙලා වැඩ කරන්න එපා. මොකද ඔය තර්ඩ් පාර්ටි ඇප්ස් වල තාම බීප් සවුන්ඩ් එක තියෙනවා. එතකොට ඒක ගැන ඩිපෙන්ඩ් වෙලා වැඩ කරන්න එපා. ඕගොල්ලෝ අර මම කියපු වැඩේ කරන්න බාර් කියන්නේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න බාර් එක යන්න පටන් ගත්තාම කියන්න. ඒකට පුරුදු වෙන්න. එතකොට කිසි අවුලක් නැහැ. ඕනනම් ප්‍රැක්ටිස් කරද්දිත් ඔයගලන්ට දැන් තර්ඩ් පාර්ටි ඇප් එක ප්‍රැක්ටිස් කරනවා නම් ඔයගලන්ගේ ලැප් එක මියුට් කරගෙන කරන්න. එතකොට අවුලක් නැහැ නේ බීප් එක වට ඇහෙන්නේ නැහැ නේ ඒකෙත්. ඒ විදිහට අපිට මේ කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේක ගැන වොරි වෙන්න එපා. ඒක ප්‍රැක්ටිස් කරලා ඕගොල්ලෝ යන්න ඕනේ. ඒක තමයි මේකේ හදාගන්න තියෙන්නේ. ඊළඟට කටි කතා වෙනවා දැන් ටෙම්ප්ලේට්ස් පාවිච්චි කරන්න බෑ කියලා. ඔව් ටෙම්ප්ලේට්ස් කියන එක පාවිච්චි කරන්න බෑ. හැබැයි දැන් නෙමෙයි. අර මං කිව්වා අගෝස්තු අප්ඩේට් එකකින් නම් බෑ. මොකද හියුමන් ඉන්වෝල්ව්මන්ට් එකකුත් තියෙනවා. සහ AI එකෙනුත් ඔයා කියන්නේ කොමන් ටෙම්ප්ලේට්ස් පාවිච්චි කරොත් ඔයා ෆ්ලෑග් කරලා තමයි හියුමන් ඉන්වෝල්ව්මන්ට් එකට දාන්නේ. එතකොට ටෙම්ප්ලේට්ස් කියනවා කොහොමත් පාවිච්චි කරන්න බෑ. හැබැයි ටෙම්ප්ලේට්ස් සහ ස්ට්‍රක්චර් කියන එක දෙකක්. ස්ට්‍රක්චර්ස් කියලා කියන්නේ අපිට ආන්සර් එක ඕගනයිස් කරගන්න අපි පාවිච්චි කරන දේවල්. එතකොට ඒ ස්ට්‍රක්චර්ස් ඔයගලන්ට පාවිච්චි කරන්න බැරි නෑ. ඒ කියන්නේ අපි තුමු උදාහරණයකට essay එකක් කියන එක essay එක හිතලම ලියන්න ඕනේ නෑ. essay එකට full marks හම්බ වෙන. essay එකේ බලන traits 7ක් තියෙනවානේ. ඒ 7ට marks හම්බ වෙන විදිහට අපිට structure එකක් maintain කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උදාහරණයකට අපි තුමුකෝ අපි example එකක් essay එකේදී අපි examples පෙන්වන්න ඕනේ. evidence පෙන්වන්න ඕනේ. ඒක තමයි content එකට full marks හම්බ වෙන එක පැත්තක්. එතකොට අපි examples evidence ගේනවා කියලා පෙන්වන්න අපි structure එක අපි හිතමු පාවිච්චි කරනවා for example කියන phrase එක. ඊට පස්සේ for example කියලා දාලා ඔයා example එකක් ඇත්තටම topic එකට අනුව ලියන්න ඕනේ. එතකොට ඔයා අර for example කියන වචනේ පාවිච්චි කරා කියලා ඒක template එකක් වෙන්නේ නැහැ. ඒක වරද්ද ගන්න එපා. මොකද මේ වචනේ තියෙන්න ඕනේ. මොකද software එක තේරුම් ගන්න මේ වචනෙන් තමයි ඔයා example එකක් ගෙනල්ලා කියලා. නැත්නම් ඔයා නිකම්ම මොන හරි point එකක් ලියුවට software එක දන්නේ නැහනේ. මේක example එකක්ද point එකක්ද මොකක්ද කියලා. එතකොට for example කියන වචනේ අපිට structure එක maintain කරන්න පුළුවන්. ඊට පස්සේ ඇත්තටම example එක ඔයාට දාන්න පුළුවන්. ඒ විදිහට ඔයාට ස්ට්‍රක්චර්ස් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි full templates කියන්නේ නිකන් අපි හිතමු දැන් describe image එක ඔයා කියනවා in conclusion this picture is very informative. දැන් ඒක ඔයාට ඕන එක කියන්න පුළුවන්. in conclusion this picture is very informative කියන එක ඕන පින්තූරයකට කියන්න පුළුවන්. අන්න ඒක common pre-prepared sentence එකක්. ඒ වගේ එකක් දැක්ක ගමන් අනිවාර්යෙන් ටෙම්ප්ලේට් එකක් කියලා ෆ්ලෑග් කරනවා. ෆ්ලෑග් කරලා මනුස්සයට දාලා මනුස්සයත් එක වෙරිෆයි කරොත් ඔයාට 0 වෙනවා. එතකොට එහෙම ටෙම්ප්ලේට්ස් තමයි අපිට පාවිච්චි කරන්න බැරි. නැතුව ස්ට්‍රක්චර්ස් පාවිච්චි කරන්න බැරි කමක් නැහැ. ඉතින් ස්ට්‍රක්චර් එකක් හැමතිස්සෙම වෙන්න ඕනේ ආන්සර් එක ඕගනයිස් කරගන්න විතරයි. එතනින් එහාට ආන්සර් එක ඔයාම තමයි ඩිවලොප් කරන්න ඕනේ. ඒක ඉතින් මේ කියන්නේ මේ ළඟදි වෙච්ච අප්ඩේට් එකක් නෙමෙයි 2023 ජූනි වල ඉඳන්ම ඔය ටෙම්ප්ලේට්ස් අල්ලන කතාව තිබ්බා. ඒ නිසා ඉතින් ඒක ඔයගොල්ලෝ හරි අප්ඩේටඩ් ස්ට්‍රැටජිස් යූස් කරොත් මේක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඊළඟට හතරවෙනි කාරණේ මේ රීඩින් ටයිම් එක අඩු වෙලාද රීඩින් වලට හම්බෙන ටයිම් එක කට් ඩවුන් වෙලාද කියලා. ඔව් අර මං කිව්වා වගේ දැන් විනාඩි 23ක් 24ක් වගේ තමයි හම්බෙන්නේ. ඉස්සර විනාඩි 30ක් විතර හම්බුණා. හැබැයි අර විනාඩි 23 24 අර ප්‍රශ්න ගානත් වැඩි වෙලා තියෙනවා. ඒතකොට කෙනෙක්ට හිතෙනවා ඔව් මේක ටයිම් එක මේ අවුල් මේ අඩු වෙලා කියලා. ඔව් ඒක ඇත්ත. හැබැයි මේක ඒකත් අලුතෙන් වෙච්ච එකක් නෙමෙයි. අර මං කිව්වා වගේ අගෝස්තු අප්ඩේට් එකෙන් පස්සේ වෙච්ච එකක්. එතකොට ඉතින් මේකෙදි හරියටම රීඩින් ටයිම් මැනේජ්මන්ට් කතා ගැන ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. සාමාන්‍ය අපේ ක්ලාස් එකේ අපි අර එක්සෑම් ප්‍රිපරේෂන් සෙෂන් එකක් කියලා දෙනවා. ඒකේදී ඔය ටයිම් මැනේජ්මන්ට් ගැන අපි වෙනමම ටොපික් එක කතා කරනවා. මම ඔයගලන්ට පොඩි ටිප් එකක් දෙන්නම්. සාමාන්‍යයෙන් ඒ කියන්නේ රීඩින් ටයිම් එක ගත්තොත් ඒ රීඩින් ටයිම් එකේ ඒ කියන්නේ ඒ ප්‍රශ්න ගානට අනුව ඔයගොල්ලෝ හදාගන්න පොඩි ඩිසිප්ලින් එකක්. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ මෙච්චර ටයිම් එකකට වඩා මම කරන්නේ නැහැ. එහෙමයි. එතකොට ඒක ඔයා පැන්නට පස්සේ ඇත්තට මේක කර ඉන්න එපා. මේ ඒක මොකද ඔය රීඩින් වල තියෙන ප්‍රශ්න තමයි අපි අර කියව උත්තර හිත ඉන්නකොට එක ප්‍රශ්නයක විනාඩි 5ක් විතර හිර වෙන්න පුළුවන්. ඔයාට මුළු ඔක්කොටම හම්බෙන්නේ විනාඩි 23යි නම් එක ප්‍රශ්නයක විනාඩි 5ක් විතර හිර වුණොත් මේ ප්‍රශ්න 15ක් දවසක් කරගන්න වෙලා මදිනේ. ඒ නිසා අපි හිතමු දැන් fill in the blanks drop down එකට විනාඩි 2ක් දෙනවා. ඒ විනාඩි 2 පුළුවන් තරම් උත්තරේ හොයාගන්න බලන්න. බැරි නම් ඒක ඉතුරු ටිකට මොන හරි ආන්සර් එකක් දාලා ඊළඟ එකට යන්න. ඒක තමයි කරන්න පුළුවන් හොඳම ස්ට්‍රැටජි එක. නැත්නම් අපි එතන හිර වෙලා හිටියොත් අර fill in the blanks drag and drop වගේ අපිට lazying techniques වලින් ගොඩ දා ගන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. ඒක තියෙන අන්තිම හරිය. එතකොට ඔයාට ඒවට එනකොට ටයිම් මදි. ටයිම් අවුට් වෙලා තියෙන්නත් පුළුවන්. නැත්නම් ගොඩක් විනාඩියක් දෙකක් ඉතුරු වෙලා තියෙන පුළුවන්. එතකොට ඒ ටයිම් එක මදි එක් කරගන්න. ඒ නිසා හැමතිස්සෙම මේ ප්‍රශ්නෙකට ටයිම් එකක් දීලා ටක් ගාලා යන්න. ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. එතකොට රීඩින් එකේ ඇත්තටම ටයිම් එක මැනේජ් කරන එක පොඩි චැලෙන්ජ් එකක්. ඒකට ඔයගොල්ලෝ මොක් ටෙස්ට් කරලා ප්‍රැක්ටිස් වෙලා යන්න ඕනේ.
ඊළඟ මේ මතය තමයි කට්ටිය කතා කරන දේ තමයි මේ රිසල්ට්ස් එන්න පරක්කු වෙනවද දැන් කියන එක. රිසල්ට්ස් ඉතින් කොහොමත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉස්සර නම් මුල්ම කාලේ නම් මේක අර ගොඩාක් ඔය ස්පීකින් හැම පොඩි ඒ කියන්නේ අර අලුත් අප්ඩේට් උයි ඒවත් තිබෙන්නේ නැති නිසා සාමාන්‍යයෙන් පැය දෙකෙන් තුනෙන් රිසල්ට්ස් ආවා. හැබැයි දැන් උනත් දවසෙන් ගොඩක් දුරට එනවා. ඒ කියන්නේ උදේ කරොත් හවසට රැට වගේ එනවා. හැබැයි ඉතින් අපි දන්නවා සමහරවිට ෆ්‍රයිඩේ කරොත් මන්ඩේ ටියුස්ඩේ වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ කියන්නේ වැඩ කරන දවස් දෙකත් පහත් අතර එවනවා කියලානේ. ඒතකොට ඉතින් වැඩ කරන දවස් පහ කියන එක නෝමල්. ඒතකොට සමහරවිට හියුමන් ඉන්වෝල්ව්මන්ට් එකකට ගියොත් චුට්ටක් වැඩි ටයිම් එකක් යන්න පුළුවන්. ඒතකොට හියුමන් ඉන්වෝල්ව්මන්ට් එකට නොයා ඉන්න ඔයා ස්මාර්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ස්ට්‍රක්චර්ස් එම පාවිච්චි කරද්දී අර ෆ්ලෑග් නොවෙන්න ඔයා වැඩ කරන්න ඕනේ. ඒවට හරි ටෙක්නික්ස් පාවිච්චි කරන්න ඕනේ. ඒ විදිහට හරියට පාවිච්චි කරලා කරොත් ඔයාට දවසින් වගේ රිසල්ට් එක ගන්න පුළුවන්. හැබැයි ඉතින් දවස් 5ක් වෙනකන් ඒගොල්ලෝ කියලා තියෙන නිසා ඒක වෙන්න පුළුවන්. ඒක ගැන ඒක කේස් බයි කේස් තමයි වෙන්නේ. ඒක ගැන ලොකුවට හිතන්න එපා. රිසල්ට් එකට ඒ කියන්නේ ගොඩක් අන්තිම මේ නිකන් ඩෙඩ්ලයින් එක අන්තිමේ තියලා කරන්න එපා. ඒ නිසා දැන් හිතන්නකෝ ඔයාලට මොකක් හරි ඩෙඩ්ලයින් එකක් තියෙනවා කියලා ඊට සතියකට කලින්වත් එක්සෑම් එක කරන්න. මොකද කියන්න බෑනේ. සමහර වෙලාවට දවස් 5ක් යන්න පුළුවන්. දවස් 5කට එහා පැත්තේ කීයටවත් යන්නේ නැහැ. එහෙම වෙන අවස්ථාවල් තියෙනවා. අනිත් එක දැන් සමහර වෙලාවට ඕකේ අනිත් පැත්තේ තමයි 90 අපි දැම්මොත් ගොඩක් වෙලාවට ඒකත් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මිනිස්සෙට දාලා වෙරිෆයි කරගන්නවා. දැන් මම දැකලා තියෙන එකක් තමයි මට 90 ආපු හැම සැරේකම මට එදාම ආවේ නැහැ. ඒ කියන්නේ දවස් 4ක් විතර ගිහිල්ලා තමයි රිසල්ට් එක රිලීස් වුනේ. එතකොට එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අපි 90 වගේ දාලා තිබ්බොත් ඒක ජෙනුයින්ද කියලා සමහරට ඒගොල්ලෝ මිනිස්සෙට දාලා වෙරිෆයි කරනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම ඉන්ස්ටන්සස් තියෙන්න පුළුවන්. සහාර ෆ්ලෑග් ගුණහමත් අනිවාර්යෙන් මනුස්සයට දානවා. එතකොටත් යන්න පුළුවන් ටයිම් එකක්. එහෙම වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් normally එදා දවස් ඇතුලේ එනවා. කෝකටත් ඔයගොල්ලෝ එක්සෑම් එක අර විදියට කල් තියලා කරන්න. එතකොට ඔයගලන්ට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඊළඟ කාරණය මේක නම් මම ඇත්තටම මේ මගේ ස්ටුඩන්ට්ස්ලාගේ නම් ඇහුවෙම නැති තරම් මම ගොඩක් ඔය ගෲප්ස් වල වගේ එහෙම තමයි දැක්කේ සහ ඔය ටිකක් පිටරට channels වල මේ poems සහ මේ summarization text වලට poem එනවා. එහෙම නැත්නම් conversations එනවා කියලා. ඒක ඉතින් මෙහෙමයි. මොකක් ආවත් අල්ටිමේට්ලි එතන වචන ටිකක් නේ තියෙන්නේ. එතකොට ඒක සමරයිසේෂන් ටෙස්ට් කියන්නේ අපි සමරි එකක් ලිවීමක්නේ. එතකොට අපි ඉම්පෝටන්ට් පොයින්ට්ස් ටික තෝරගෙන ඒක සමරි එකට දාලා ලියන්න ඕනේ. එතකොට ඒක පොයම් එකක්ද කන්වර්සේෂන් එකක්ද කියලා ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. දැන් කන්වර්සේෂන් එක නම් කියන කෙනත් එක්කම ඔයාට ලියන්න පුළුවන්. රයිට්? ඒ කියන්නේ මෙන්න මෙයා මෙන්න මෙහෙම කිව්වා කියලා එතනින් එහාට ඔයාගේ පොයින්ට් එක තමයි ලියන්න තියෙන්නේ. පොයම් එකක් ආවත් ඒ ඔයාට දීලා පොයම් එකකුයි මේක කියන්නේ පැරග්‍රාෆ් එක කියලා වෙනසක් නැහැනේ. සේම් මොන හරි කන්ටෙන්ට් ටිකක් අල්ටිමේට්ලි තියෙන්නේ. ඒ කන්ටෙන්ට් ටිකෙන් වැදගත් කියලා හිතන ටික ගන්න අරගෙන ඔයගොල්ලෝ යූස් කරන මොන හරි ඒ කියන්නේ දැන් අපි සමරයිසේෂන් ටෙස්ට් එකේ අපි one sentence එකකින් ලියන්න ඕනේ. එතකොට important points කීපයක් ගත්තොත් අපිට conjunctions එකතු කරලා ඒක තනි sentence එකකට හදා ගන්න වෙනවා. එහෙම හදාගෙන ලියන්න තියෙන්නේ. ඒ අරෙන්න ලොකුවට ඒ කියන්නේ මේක මොන ටයිප් එකක්ද එහෙම කියලා හිතන්න එපා. මෙහෙම ඇතරම මේක ගැන ලංකාවේ නම් මම ඒ කියන්නේ දැකලම නැහැ. මගේ ස්ටුඩන්ට් කෙනෙක් නම් කවුරුත් කියලා නැහැ. නමුත් මම එළිය දැකපු දේවල් හින්දා තමයි මම මේක ඇඩ් කරේ. එහෙම එනවා නම් බය වෙන්න එපා. same strategy එක follow කරන්න. එතකොට කිසි අවුලක් නැහැ. ඊළඟට මේ තව කට්ටියක් මේ කතා කරන මේ PSN ලා හෙඩ්ෆෝන් එක අප්ග්‍රේඩ් කරලාද කියලා. ඉතින් ඒක ගැන අපිට worry වෙන්න ඕනේ නැහැ. හෙඩ්ෆෝන් එක අප්ග්‍රේඩ් කළා නම් ඒක ඔයාලට හොඳක් තමයි වෙන්නේ. ඒ කියන්නේ කලින්ට වඩා හොඳ එකක්නේ අප්ග්‍රේඩ් කරන්නේ. එතකොට ඒකෙන් කිසිම බලපෑමක් ඔයාගේ ස්කෝර් එකට වෙන්නේ නැහැ. තව ඔයාගේ voice එක clear වෙන එක, clarity එක වැඩි වෙන එකනේ වෙන්නේ. ඒ නිසා ඒක ගැන මුකුත් හිතන්න දෙයක් නැහැ. ඒක අපේ business එකක් නෙමෙයි. ඒක ඒගොල්ලන්ට අදාළ කාරණයක්. ඒක ගැන ඒ හින්දා worry වෙන්න කතා කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට ෆයිනලි මෙන්න මේක තමයි වැදගත්ම කතාව මේ PT රීස්කෝරින් වැඩ කරනවාද කියන එක. ඇත්තටම දැන් මම මේක ගැන වීඩියෝ එකකුත් වෙනම කලින් කරලා ඇති. ඔයගොල්ලෝ බලන්න ඇති. මම කිව්වේ PT රීස්කෝරින් අනිවාර්යෙන් ඉල්ලන්න. මොකද ඇත්තටම PT රීස්කෝරින් වල ලොජික් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක ඉස්සර PT රීස්කෝරින් කියන එක මැෂින් රීස්කෝරින් එකක් තමයි දුන්නේ. ඒ කියන්නේ ඔයා රීස්කෝරින් එකක් ඉල්ලුවාම ඔයාගේ රෙකෝඩින් එක ආයෙත් මැෂින් එකට දාලා software එකට දාලා evaluate කරනවා. එතකොට දැන් ඔයාගේ රෙකෝඩින් එකේ ගැටලුවක් තියෙනවා නම් ඒක එහෙමමනේ ආයෙ evaluate වෙන්නේ. එතකොට රීස්කෝරින් එකට වෙනසක් උනේ නැහැ. හැබැයි මේ අවුරුද්දේ ජනවාරි වල ඉඳලා මේගොල්ලෝ අප්ඩේට් එකක් ගෙනාවා PT රීස්කෝරින් human රීස්කෝර් එකක් කරා. ඒ කියන්නේ මිනිස්සෙක් බලලා තමයි රීස්කෝර් කරන්න ගත්තේ. එතකොට දැන් අපි අනිවාර්යෙන් දන්නවා software එකකයි මිනිස්සෙක් බලලා වෙනසක් තියෙනවා. මොකද අපි කොච්චර හොඳට කතා කරත් අපේ voice එකේ එක එක්කෙනාගේ voice එක unique නේ. clarity එක, loudness එක, ඒ voice එකේ properties වෙනස්. එතකොට recording එකක්නේ ultimately evaluate වෙන්නේ අපේ real කටහඬ නෙමෙයි. එතකොට මේ recording එක ඔයා produce කරන විදිය මත
ඔයාට ස්පීකින් වල එහෙම ලකුණු වෙනස් වෙන්න පුළුවන්. දැන් ඉස්සර පිච් වගේ මේ පිච් ඉෂුස් තිබ්බා එකේ අපි දැක්කා කොච්චර හොඳට ඒගොල්ලෝ කතා කරත් පිච් එක වෙනස් නම් අඩුයි හෝ වැඩි නම් ඒගොල්ලන් ලකුණු අඩු වෙන මේ සම්භාවිතාවක් තිබ්බා. ඊට පස්සේ අපි ඒගොල්ලන්ව වෙනම පිච් වලට ට්‍රේන් කරා. එතකොට මේ එහෙම කරලා තමයි ඉස්සර අපි ගොඩ දැම්මේ. මොකද මේ ගොඩ යන විදිහක් තිබෙන්නේ නැති නිසා. නමුත් දැන් හියුමන් රිස්කෝ එකක අපි දැක්කේ පිච් ඉෂුස් තියන අයට ඒ කියන්නේ ඒගොල්ලෝ හරියට ටෙක්නික් එක කරන නිසා ලකුණු වැඩි වෙනවා මේ පහුගිය ටිකේ. ඒ කියන්නේ දැන් මගේ ස්ටුඩන්ට්ස්ලා හිටියා ලකුණු 50 ගණන් වල ඉඳලා 90 දාපු අය හිටියා. 60 ගණන් වල ඉඳලා 90 දාපු අය. ගොඩක් ලකුණු 20 30 වැඩි වුණා. මොකද ඇත්තටම යාගේ වොයිස් එකේ ගැටලුවක් තියෙනවා. ඒ වොයිස් එකේ ගැටලුව ඉතින් සොෆ්ට්වෙයාර් එකට හරියට ඩිටෙක්ට් වෙන්නේ නැතිවීම. හැබැයි මිනිස්සෙක් බලද්දි තේරෙනවා මේක හරියට කරලා කියලා. එතකොට එයාට ලකුණු හම්බුණා. ඔය වගේ අපි දැක්ක ස්පීකින් වල අනන්තවත් වැඩි වෙනවා. ඒ වගේම හැබැයි සමහර ටෙක්නික්ස් දැන් අපි රයිටින් වල එහෙම පාවිච්චි කරන සමහර ටෙක්නික්ස් නිසා සමහරට රයිටින් වල පැත්තේ ලකුණු යම් අඩුවීමකුත් අපි දැක්කා. එතකොට ඒ විදිහට තමයි රීස්කෝරින් එක වැඩ කරේ ස්ටිල් වැඩ කරා. ඒ කියන්නේ එක ලකුණක් හරි වෙනස් වුණා. එතකොට අපි රීස්කෝරින් වලට $160ක් ගෙවනවා. ඒ ගාන අපිට හම්බුණා. හැබැයි දැන් මේ පහුගිය සති දෙකේ විතර මම දැකපු දෙයක් තමයි රීස්කෝරින් වලට ඒගොල්ලෝ රෙස්පොන්ස් කරන්නේ නැහැ. ඒ කියන්නේ රීස්කෝරින් දැම්මහම no change කියලා ඊමේල් එකක් එවනවා. මුකුත් වෙනසක් නැහැ කියලා. ඒතකොට රිෆන්ඩ් එක හම්බෙන්නේ නැහැ. සමහරවිට මේක දැන් මම දන්නේ ඒක වෙන්න හේතුව මොකද කියලා. සමහරවිට ඉතින් දැන් පියර්සන්ලාගේ දැන් ඒක කෙනෙක් චැලෙන්ජ් කරන්න පුළුවන් නේ. එහෙනම් මේ සොෆ්ට්වෙයාර් එක වැරදි. ඕගොල්ලෝ ඒ කියන්නේ රීස්කෝ කරාම වෙනස් වෙනවා කියන්නේ මේක රිලයබල් නැති සොෆ්ට්වෙයාර් එකක් කියලා. ඒක ඒගොල්ලන්ගේ රෙපියුටේෂන් එකටත් හොඳ නැහැනේ. ඒ නිසා සමහර වෙලාවට ඒගොල්ලෝ රීස්කෝ කරන එක පර්පස්ලි කරපු දෙයක් වෙන්නද දන්නේ නැහැ. එහෙම ගොඩක් දුරට එහෙම නොවෙන්නත් පුළුවන්. සමහරට ඒගොල්ලන්ගේ සොෆ්ට්වෙයාර් එක අප්ග්‍රේඩ් කරගෙන තියෙන්නත් පුළුවන්. anyway කොහමද අපි දැකපු දේවල් වලින් ඒ කියන්නේ මට තියෙන එක්ස්පීරියන්ස් වලින් මම දැකපු දෙයක් තමයි රීස්කෝරින් තව දුරටත් වැඩ කරන්නේ නැහැ කියන එක. ඉතින් ඒක ටිකක් අසතුටුදායක නිවස් එකක් අපිට. මොකද රීස්කෝරින් වැඩ කරන්නේ නැහැ කියන්නේ ආයෙත් අපිට අර පරණ එෆෝට් එක දාන්න වෙනවා වොයිස් වල තියෙන ගැටලු හදාගන්න. ඇත්තට මේ මාස දෙකක් විතර ඇත්තටම මේ ප්‍රශ්නෙන් ගොඩක් රිලැක්ස් එකක් තිබ්බා ස්ටුඩන්ට්ස් වලට. මොකද වොයිස් එකේ දැන් ඉස්සර වොයිස් එකේ මොනවාද දැන් පිච් එක වගේ කෙනෙක්ගේ වැඩි නම් අපි ආව ඒකට ට්‍රේන් කරනවා. හැබැයි දැන් මාස දෙකක් විතර තිස්සේ අපේ ක්ලාසස් වල අපි මේ මම ඇත්තටම ට්‍රේන් කරේ නැහැ. මම වෙනම ඒ කියන්නේ දැන් අපි තුමු ඒ වගේ වොයිස් එකක් ගැටලුවක් තියෙන කෙනෙක් මම කියන්නේ ඔයා මෙහෙම කරමු අපි රයිටින් ස්ට්‍රැටජිස් වෙනස් කරගමු හියුමන් ඉන්වොල්ව්මන්ට් එකට ගියොත් ෆුල් මාක්ස් ගන්න කියලා. එයාගේ රයිටින් ස්ට්‍රැටජිස් තමයි අපි වෙනස් කරේ. ස්පීකින් ඇස් ඉට් ඉස් එයාට කරන්න කිව්වා. ඊට පස්සේ අපි රීස්කෝරින් එකෙන් තමයි එයාගේ මාක් එක ගත්තේ. ඉතින් තවදුරටත් ඒක කරන්න බැරි වෙනවා. එතකොට ඒක එක පැත්තකින් රයිටිං පැත්ත අපිට හොඳ ඒ කියන්නේ ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් රිස්කෝ එක වැඩ කරන්නේ නැති නිසා. හැබැයි ස්පීකින් පැත්තේ අර ඉෂුස් හදාගෙන වොයිස් එකේ ගැටලු ආයෙ අපිට කරෙක්ට් කරන්න වෙනවා. ඔය පිච් ඉෂුස් එක ඔය ඉම්ප්‍රොවයිසිං ටෝන් තියෙනවා, කට්ටියට ෆේක් ඇක්සන් තියෙනවා. ඔවත් එක තමයි ඔය රෙකෝඩින් එක ඩිෆෙක්ටිව් වෙන්නේ. ඉතින් ඊළඟට මයික් වල ඉෂුස් ඒවත් දැන් ඉස්සර හැම බලපාන්නත් පුළුවන්. ඉතින් ඒව ඔක්කොමත් එක්ක ආයෙ අර අපි පොඩ්ඩක් මුලට යනවා වගේ සිද්ධියක් කරන්න වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. කොහමද රීස්කෝරින් වැඩ කරන්නේ නැති බවක් තමයි මේ පහුගිය ටිකේ පේනුනේ. ඉතින් $160ක් අපරාධනේ වියදම් කරන්නේ වැඩ කරන්නේ නැත්තම්. මොකද $220ක් තමයි දැන් කරන්ට් පේමන්ට් එක එක්සෑම් එකට. ඒතකොට තව $80ක් වගේ තමයි වැඩිපුර ගෙවන්න වෙන්නේ ඊළඟ එක්සෑම් එක කරන්න. ඒ නිසා ඉතින් රීස්කෝරින් ගැන දාන්න කලින් දෙපාරක් හිතන්න. මොකද 90%ක්ම දැන් වැඩ කරන්නේ නැහැ. රීස්කෝරින් දැම්මාම වෙනසක් නැහැ කියලා තමයි එන්නේ. ඒකට හේතුවක් මම දන්නේ. නමුත් එහෙම තමයි එන්නේ. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි කට්ටිය කතා වෙන්නේ. මොන හරි තව ඔයගලන්ට නිකන් මේ ඒ කියන්නේ එහෙම දැකපු මොන හරි දේවල් තියෙනවා නම් කට්ටිය කතා වෙන දේවල් තියෙනවා නම් මේකේ කමෙන්ට් එකක් හැටියට දාන්න වීඩියෝ එකේ. මම ඒකට රිප්ලයි කරන්නම්. මේ මම ඇත්තටම මේ මම හොයාගත්ත නිතරම ඒ කියන්නේ ගොඩක් අය කතා කරන නිසා අපේ ස්ටුඩන්ට්ස්ත් අපෙන් අහන ප්‍රශ්න ටිකට මේවා ටිකක් තමයි මම මේ දැම්මේ. ඉතින් ඔය ටික තමයි බේසිකලි මේ වීඩියෝ එකෙන් මට කතා කරන්න අවශ්‍ය තියෙන්නේ. ඒ නිසා අර බොරුවට බය වෙන්න එපා. ඒ කියන්නේ එක එක අය එක එක මත ප්‍රකාශ කරනවා, එක එක ඒගොල්ලන්ගේ දේවල් ෂෙයා කරනවා. නමුත් ඇත්තම දේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඇත්තම දේ කියන්නේ අනිවාර්යෙන් Pearson official site එක refer කරන්න. ඒකේ තියෙන updated score guide එක refer කරන්න. සහ ඒවට වෙනස් වෙලා නැත්නම් අතන ඔයාලට චැලෙන්ජ් කරන්න හරි පුළුවන් එක්සෑම් එකට. දැන් ස්කෝර් ගයිඩ් එක වෙනස් වෙලා නැත්නම් ලකුණු දෙන විදිය අපිට වෙනස් කරනවා නම් අපිට ඇත්තටම පියර්සන්ට චැලෙන්ජ් කරන්න පුළුවන්. ඔයා කියලා තියෙන්නේ මෙහෙමයි හම්බෙන්නේ කියලා. ඒ නිසා ඒව ගැන බය වෙන්න, කියන්නේ බොරු දේවල් වලට බය වෙන්න එපා. හරි ස්ට්‍රැටජිස් එක්ක වැඩ කරලා ඔයගලන්ගේ එක්සෑම් එක ගොඩ දාගන්න. Thank you very much.